එකමත් එක කාලෙක හරිම ලස්සන ගමක කමල් කියලා පිරිමි ළමෙක් ජීවත් වුණා. කමල් කිසිම වැඩක් කිරීමට අකමැති ඉතා අලස පිරිමි ළමෙක්. ඔහුගේ දෙමව්පියෝ පවුල නඩත්තු කිරීම සඳහා දිනපතා වෙහෙස් මහන්සි වී වැඩ කළා. කමල් තමන්ගේ කාලය ගත කළේ නිකරුණේ කිසිවක් නොකර නිදා ගනිමින්ය. තම පුතාගේ කම්මැලිකම නිසා ඔහුගේ අනාගතය ගැන කමල්ගේ පියා දැඩි ලෙස කනස්සල්ලට පත්විය. දිනක් පියා කමල්ට හොඳ පාඩමක් ඉගෙන්වීමට තීරණය කළේය. කම්මැලි කලිමේ නොසිට යම් මුදලක් උපයාගෙන එන ලෙස පියා කමල්ගෙන් ඉල්ලා සිටියේය. කමල්ට වැජ කිරීමට අවශ්‍ය නොවූ අතර ඒ ගැන ඔහුට කේන්තියක්ද ඇතිවිය. පසුව මේ කම්මැලි කමල් වැඩක් කර මුදල් සොයනව වෙනුවට ඔහු සිය මවගෙන් මුදල් ණයට ලබා ගත්තේය. පසුව එම මුදල් තමා මහන්සි වී ඉපයූ බව පවසමින් එම මුදල් පියාට ලබා දුන්නේය. එවිට පියා තමන්ගේ නිවසේ ලිද ළඟට ගොස් එම මුදල් ලිදට විසි කළේය. එය තමා මහන්සි වී ඉපයූ මුදල් නොවූ නිසා කමල් ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. නමුත් නැවතත් පසුදින පියා ඔහුට මුදල් උපයාගෙන එන ලෙස පැවසිය. කමල් නැවතත් ඔහුගේ මවගෙන් පෙර පරිදිම මුදල් ණයට ලබා ගැනීමට ගිය විට ඔහුට උදව් කිරීම ප්‍රතික්ෂේප කළාය. ඒ නිසා කමල්ට ඇත්තටම මහන්සි වී මුදල් සෙවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. පසුව ඔහු නඩරියේ වෙළෙන්දෙකු බී වෙළඳ සැලක ඉතා බර ගෝනි කර තබමින් වෙහෙස් වී වැඩ කළේය. පළමු වතාවට කමල්ට දැඩි වෙහෙසක් දැනුණු නමුත් ඔහුට ඒ ගැන ආඩම්බරයක්ද ඇතිවිය. වෙළඳ සැලෙහි වැඩ කර ලබාගත් එම මුදල් රැගෙන නිවසට පැමිණ තම පියාට ලබා දුන්නේය. එවිට පියා තමන්ගේ නිවසේ ලිද ළඟද නැවතත් ගොස් එම මුදල්ද ලිදට විසි කළේය. මෙවර කමල් වහාම පියාගේම ක්‍රියාව වළක්වන්නට උත්සාහ කරන්නට විය. එයට හේතුව වුණේ කමල් මහත් වෙහෙසක් දරා එම මුදල් ඉපයූ නිසාය. තම පුතා අවසානයේ මහන්සි වී වැඩ කිරීමේ වටිනාකම ඉගෙනගත් බව වටහාගත් පියා සිනාසුනේය. එදා ඉඳන් කමල් කම්මැලිකම අතහැරලා හරිම උද්‍යෝගයෙන් වැඩ කරන්න පටන් ගත්තා.